මතකද? මං ඔයාව දැක්ක මුල්ම දවසේ. මං එදා hina වුණාම ඔයා ආලෝක දැක්කා වගේ දිව්වමයි ආයි මං ඔයාව දැක්කේ දවස් 15කට පස්සේ. එදා ඉඳලා මං දැක්ක ලස්සනම හිනාව තිබ්බේ ඔයාට. ඇත්තටම මේ එදා දිව්වේ මං එදා දෙවෙත් නෑ අද දුවන්නෙත් නෑ. ඔයා තමයි ගොඩාක් දුර දුවලා තියෙන්නේ. මට තේරුන්නේ. සමහර දේවල් තාමත් ඔයාට තේරුම් යන්නේ පරක්කු වෙලා. සමහර දේවල් තියෙනවා මං අදට ලොකුවට හිතන්න යන්නේ. ඒ මං හිතද්දිත් ඔයා හිතලා ඉවරයිනේ. ඇයි අද මාව මෙතෙන්ට එක්කන් ආවේ? ඔයාට හරි පාර පෙන්වන්න. ඒ කියන්නේ දැන් මං ඉන්නේ වැරදි පාරකද? දැන් තමයි වෙලාව ඔයාට මේ ගමන තනියම යන්න. එහෙම ලේසියෙන් අතාරින්න පුළුවන් තැනකින් නෙවෙයි මම අල්ලන් එන්නේ. මට දැන් හරි මහන්සියි. ඇයි? මීට වඩා අමාරු තැන්, මීට වඩා මහන්සි දැනුණු තැන් ඔයා කොච්චර නම් දරාගත්තද? මේක ඊටත් වඩා අමාරු තැනක්. මට බයයි. මට බයයි ඔයාටත් මෙතනට එන්න වෙයි කියලා. ඒකයි මම ඔයාලට තනියෙන් යන්න පුරුදු වෙන්න කියන්නේ. එච්චර දුරට හිතන්න එපා. පුළුවන් කාලයක් උපරිම මාත් එක්ක ඉන්න. හස්වියාගෙන ඉද්දී පසියට මට දැනෙන තනි දැනුනි දෝ දුරගියත් නිද හිටක මං ළඟ තුරුලෙ ඉන්නට එනවදෝ